ආයුබෝවන් මధుර සේනාරත්න Facebook page එකට YouTube channel එකට ඔයාව ඉතාමත් ආදරෙන් පිළිගන්නවා. දවස් 16න් biology chemistry සම්පූර්ණ syllabus එක cover කරන high speed revision plus දවස් 16 program එක මතක නම් ඔයා අනිවාර්යෙන් 2021 22 23 අවුරුද්දවල ස්ටුඩන්ට් කෙනෙක් වෙන්න ඕන. මුලින්ම අපි හඳුන්වලා දුන්න අතරම කොරෝනා වසංගතයත් එක්ක තමයි මේක අපි හඳුන්වලා දුන්නේ. දවස් 16න් සම්පූර්ණ syllabus එක cover කරගන්න program එක. ඉතින් ගොඩාක් positive feedbacks තිබ්බා. ළමයින්ගේ B සාමාර්ථය A එකකට අරගෙන යන්න S සාමාර්ථය B සාමාර්ථය A සාමාර්ථය දක්වා ලොකුවට වර්ධනය කරගන්න මේ program එක අනිවාර්යෙන්ම ඉවහල් ඉතින් අපිට ඒ බව සාක්ෂි වලින් ඔප්පු කරන්න පුළුවන් මේ වීඩියෝස් වල කමෙන්ට් සෙක්ෂන් එකේ අතරම ඒක ඒගොල්ලන් අපිට එවලා තිබිච්ච ෆීඩ්බැක්ස් එකතු කරන්න මම බලාපොරොත්තු වෙනවා. ඉතින් මා ගැන ගොඩාක් කලින් දැනගෙන හිටියට වඩා වැඩි පිරිසක් දැනගන්න මේ biology chemistry high speed revision plus කියන මේ program එක දවස් 16 program එක ගොඩාක් දුරට රුකුලක් වුණා. ඉතින් 2021 අවුරුද්දේදී මුලින්ම හඳුන්වලා දීපු මේ program එක 2021 22 23 24 පාස් කරලා 2025 වර්ෂයේ වෙනුවෙන් අතරම අපිට හරියට ඒකට සූදානම් වෙන්න බැරි වෙච්ච නිසා 25 වර්ෂයේ ක්‍රියාත්මක වුණේ නැහැ. නමුත් කලින් අවුරුදු 4ටත් වඩා හොඳ සූදානමකින් 2026 A level වෙනුවෙන් දැන් අපි වීඩියෝස් ඔක්කොම අප්ලෝඩ් කරලා ලෑස්ති වෙලා ඉන්නවා වැඩසටහන ක්‍රියාත්මක කරන්න. ඉතින් මේ වීඩියෝ එක මේ අලුත් පාර්ට්ස් එකතු වෙච්ච මේ high speed revision plus කියන program එක පිළිබඳව. ඇත්තටම කෙනෙකුට හිතන්න පුළුවන් කොහොමද දවස් 16න් මෙච්චර සංකීර්ණ විෂය කරුණු කොහොමද සමරයිස් කරන්නේ දවස් 16කට කියලා. ඉතින් ඒක අපි ක්‍රියාවෙන් ඔප්පු කරලා තිනවා පසුගිය අවුරුදුවල අපි හඳුන්වලා දීපු how to study videos කියන concept එක through. විශේෂම දේ තමයි ගිය අවුරුදුවල English medium දරුවන්ට මේ high speed revision plus program එකට සම්බන්ධ වෙන්න බැරි වුණා. මොකද English medium how to study videos ඒ වෙද්දි prepare කරලා තිබ්බේ නැති නිසා. ඉතින් මේ අවුරුද්දේ අහන්නට ලැබෙන විශේෂම සතුටුදායකම ආරංචිය තමයි English medium biology දරුවන් වෙනුවෙන් ඒ වීඩියෝස් අපි අලුතින් නිර්මාණය කරලා තියෙනවා. සහ සිංහල medium students ලට පරණ වීඩියෝස් නෙමෙයි අලුත් වීඩියෝස් විදිහට කියන්නේ ගිය අවුරුදු වල ඔයගොල්ලන්ගේ වැඩසටහනත් එක්ක සම්බන්ධලා මාසෙ 1 පළවෙනි මාසෙ දෙවෙනි මාසෙ ආදී වශයෙන් අරගත්තා නම් ඒ මාසවලදී පවා ඔයගොල්ලන්ට කලින් ලැබිච්ච වීඩියෝස් නෙමෙයි අලුත්ම ඒ කියන්නේ පුළුවන් තරම් වෙලාව කළමනාකරණය කරගෙන කලින්ට වඩා MCQ points structured essay points ඇඩ් කරලා තියෙනවා. ඉතින් සහ සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය වෙන විදිහට ප්‍රැක්ටිකල්ස් උත් මේ අවුරුද්දේ අපි ඉන්ක්ලූඩ් කරලා තියෙනවා. ඒවත් අපි ෂෝට් නෝට්ස් වලට හදලා ඉතින් විශේෂම දේ ඔයගොල්ලන් දන්නවා සම්පූර්ණ සිලබස් එක ටච් වෙන විදිහට හොඳ මයින්ඩ් මැප්ස් හොඳ මෙමරි මැප්ස් අපි හදලා තියෙනවා. හොඳ ෂෝට් නෝට්ස් හදලා තියෙනවා. ඉතින් මම මේකෙන් පස්සේ මේ channel එකේ සහ Facebook page එකේ බලාපොරොත්තු වෙනවා sample videos විදිහට ඒවයින් එකක් දෙකක් ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න. ඒ වෙනුත් ඔයාලට අයිඩියා එකක් ගන්න පුළුවන්. ඊට අමතරව කලින් අපි අප්ලෝඩ් කරලා තියෙන වීඩියෝස් වලට ඔයාලට අයිඩියා එකක් අරගන්න පුළුවන්. ඉතින් ගොඩාක් දෙනා මේ දවස්වල රිවිෂන් ක්ලාසස් ගැන අහන නිසා මම හිතනවා ඔයගොල්ලොත් එක්ක ඒ ගැන චුට්ටක් කතා කරොත් හොඳයි කියලා. ගෲප් ක්ලාසස් වැඩි පිරිසකට කරන ක්ලාසස් මම නතර කරලා තියෙනවා. රැකියාවත් එක්ක සහ මේ පන්ති එක්ක කාර්යබහුල වෙලා තියෙන නිසා. ඉතින් ඉන්ඩිවිජුවල් ක්ලාසස් දෙකකට තුනකට වගේ ප්‍රමාණයකට තව අවස්ථාව තියෙන ඔයගොල්ලන්ට සම්බන්ධ වෙන්න පුළුවන්. ඉන්ඩිවිජුවල් ක්ලාසස් ඔස්සේ සිංහල මාධ්‍ය දරුවන්ට. ඊට අමතරව ඔයගොල්ලන් වෙනුවෙන් සම්පූර්ණ සිලබස් එකම තියරි උගන්වන පිළිවෙලට theory videos අප්ලෝඩ් කරලා හදපු වීඩියෝ ක්ලාසස් අරගන්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් මේක විශේෂයෙන් කියන්න ඕනේ ඔයගොල්ලන් පේමන්ට් එක කරලා පහුවදාට සමහරලාට වීඩියෝස් ඔක්කොම නොලැබෙන්න පුළුවන්. සතියක් ඇතුළත සම්පූර්ණ පාඩමේ වීඩියෝස් වීඩියෝ ක්ලාස් එකක් විදිහට කියන්නේ ඉන්ඩිවිජුවල් ක්ලාසස් වල කරපු රෙකෝඩින්ග්ස් ඔයගොල්ලන්ට ඒ වීඩියෝස් හරහා ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මම මේ දාලා තියෙන ස්ක්‍රීන් එකේ දාලා තියෙන WhatsApp නම්බර එකේ කැටලොග් එකකින් ඔය ඉන්ඩිවිජුවල්
classes recordings කියන්නේ video classes වලට ඔයගලන්ට සම්බන්ධ වෙන්න පුළුවන්. ඊට අමතරව තව තියෙන ඔයගලන්ගේ live classes වලට සම්බන්ධ වෙන්න අපහසුතාව තියෙන දරුවන්ට papers ගෙදරට ඒවා කියන්නේ ගෙන්වා ගැනීම හැකියාව තියෙනවා. ඒ unit එකට වෙන වෙනම සකස් කරපු unit papers සහ mix papers කියන්නේ guessing සතුලත් කරපු mix papers මේ අවුරුද්දේ මම කලින්ම ඒ සම්පූර්ණ papers ටික ඔයගලන්ට ගෙදරට එවනවා. මොකද විභාගෙ ලඟ වෙනකන් ඉන්නේ. මොකද papers 60කට ආසන්න ප්‍රමාණයක් අපි නිර්මාණය කරලා තියෙනවා. ඉතින් අන්තිම මොහොතේ දැම්මට පස්සේ ළමයින්ට අර අන්තිම කාලේදී ඔක්කොම papers 60ක් වගේ ප්‍රමාණයක් අර පළවෙනි 10 කරලා ඉවරනකොට ආසෙ හිතලා දෙවෙනි 10 ගෙන්න ගන්නවා. ඉතින් තුන්වෙනි ටික කරගන්න වෙලාව මදි. ඒ නිසා හොඳ අරමුණකින් හොඳ plan එකක් ඇතුව කරගත්තොත් papers 60 කරගත්තොත් ඔයාලට ලොකු දුරක් අරගෙන යන්න, කියන්නේ ඔයාලගේ grade එක අරගෙන යන්න පුළුවන්. S වල ඉඳලා A වලට උනත්. හොඳ marking schemes හදලා තියෙනවා. සමහර MCQ විශේෂයෙන්ම MCQ වලට discussion videos පව ඔයගලන්ට එවනවා. එහෙම නැත්නම් paper set එකයි answer set එකයි answer sheet එකයි එතකොට marking scheme එකයි ඒවෙයි මොනවා හරි discuss කරපු ඒ points දෙනවා නම් ඒ ටිකයි ඒ ඔක්කොම ගෙදරට එවන වැඩසටහන තමයි ඔය paper සම්බන්ධයෙන් කියන්න තියෙන්නේ. ඉතින් විශේෂ අවස්ථාවලදී ඔයගලන්ට discussion videos ලබා ගැනීමේ හැකියාව තියෙන ඔයගලන්ගේ email එකට අපි ඒව එවනවා. ඉතින් papers සහ theory videos ගැන ওই ටික තමයි මට කියන්න තියෙන්නේ සහ individual classes ගැන. දැන් අපි බලමු මේ high speed revision plus දවස් 16 program එකේදී අපි කොහොමද සංකීර්ණ විෂය කරුණු දවස් 16කට සමරයිස් කරලා තියෙන්නේ කියලා. සම්පූර්ණ සිලබස් එකේ අපි දන්නවා lessons 10ක් තියෙනවා. ඒ 10 පිළිවෙලින් මතක් කරොත් ඉංග්‍රීසි මීඩියම් දරුවන්ටත් මේක අදාළයි. පළවෙනි ඒකකය ජීව විද්‍යාව හඳුන්වා දීම කියන්නේ introduction to biology. දෙවෙනි ඒකකය ජීවයේ රසායනික හා ශෛලීය පදනම. මේ කියන්නේ chemical and cellular basis of life කියන එක. තුන්වෙනි පාඩම ජීවීන්ගේ විවිධත්වය කියන්නේ පරිණාමය evolution and diversity කියන පාර්ට් එක. හතරවෙනි පාඩම ශාකාකාරය හා ක්‍රියාකාරීත්වය. කියන්නේ plant form and function. පස්වෙනි ඒකකයේ සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරීත්වය animal form and function. එතකොට ඔතනින් පස්වෙනි පාඩමේ කොටසක් 12 වසරට අහු වෙනවා. 13 වසරට ඉදිරි කොටස අහු වෙනවා. ස්නායු පද්ධතියේ ඒ ටිකින් ඉඳලා 12 වසරේ අන්තිම පාඩම ආශ්‍රිත විධානය හා බහිස්රාවය osmo regulation and excretion වලින් 12 වසරේ පස්වෙනි පාඩම ඉවර වෙනවා. ඊට පස්සේ 13 වසරේ තායේ ස්නායු පද්ධතිය කියන්නේ nervous system එකෙන් පටන් ගන්න. එතනින් ඊට පස්සේ සංවේදී ව්‍යුහ sensory structures ඊට පස්සේ අන්තරාසර්ග පද්ධතිය endocrine system එක එතනින් කොහොම ගිහිල්ලා reproduction එතකොට ප්‍රජනනය ඊට පස්සේ සංධාරණය හා චලනය support and movement වලින් පස්වෙනි පාඩම ඉවර වෙනවා. හයවෙනි පාඩම ප්‍රවේණිය genetics. හත්වෙනි පාඩම අණුක ජීව විද්‍යාව molecular biology කියන්නේ අණුක ජීව විද්‍යාව සහ ප්‍රතිසංයෝජිත DNA තාක්ෂණයනේ molecular biology and recombinant DNA technology. අටවෙනි පාඩම පරිසර ජීව විද්‍යාව environmental biology. නවය microbiology කියන්නේ ශුද්‍ර ජීව විද්‍යාව. 10 වෙනි පාඩම විවහාරික ජීව විද්‍යාව applied biology කියන පාඩම් ටික. ඉතින් ඔය පාඩම් වල තියෙන theory කොටස් අපි topics 100කට කඩලා 96ක් වගේ ප්‍රමාණය අපි දල වශයෙන් 100ක් වගේ ප්‍රමාණය ඒ 100 අපි දවස් 16 ඇතුළත කවර් කරනවා. එතකොට දල වශයෙන් එක දවසකට topics 7ක් වගේ වැටෙනවා. මේකෙදි කියන්න ඕනේ අර theory videos වල වගේ සම්පූර්ණ මුළු පාඩමම එකින් එකට උදාහරණ සහිතව එහෙම විස්තර කිරීමක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ mind map එක එහෙම නැත්නම් ඒ short note එක කරාට පස්සේ subject එකේ තියෙන ඒ කොටස ඔයාගේ ඔළුවට යනවා. එතකොට resource book එක 3-4 වතාවක් එක දිගට කියවුවාට පස්සේ මම මේ කියන්නේ කිසිම idea එකක් නැති දරුවෙකුට උනත් අපි high speed revision plus එකේදී හදන ඒ short note එක මාත් එක්ක ලියාගෙන ඊට පස්සේ ඒක දෙපාරක් තුන් පාරක් එක මෙනෙහි කරලා ඊට පස්සේ resource book එක තියෙනවා. ඒ resource book එක අරකට එක්ක දෙපාරක් තුන් පාරක් points වශයෙන් කියවා ගත්තට පස්සේ ගොඩක් වෙලාවට ওই theory කාරණේ හරියනවා. ඉතින් එහෙම තේරුම් මොකක් හරි issue එකක් වෙලා මොනවා හරි පාඩම සම්පූර්ණයෙන්ම මිස් වෙලා තියෙනවා නම් එයාලට පුළුවන් ඒ අදාළ පාඩම විතරක් වීඩියෝ ක්ලාස් එකෙන් purchase කරන්න. ඉතින් ඒක හොඳ අවස්ථාවක් කියලා මම හිතනවා. ඉතින් ඔයාලට දැන් මේ වීඩියෝ එකෙන් පස්සේ මම මේකත් එක්ක ඇටච් කරන්නම් අපි කොහොමද සිලබස් එකේ තියෙන පාඩම්
10 තියෙන කොටස් 100කට ආසන්න ප්‍රමාණය 16කට සමරයිස් කරලා තියෙන කියලා. විශේෂ දේ තමයි ඔයාලට හොඳ ටයිම් ටේබල් එකක් මේකත් එක්ක සැපේනවා. ටයිම් ටේබල් එකක් වගේම ස්ටඩි ප්ලෑන් එකක් මේකත් එක්ක සැපේනවා. ඉතින් මේ දවස් 16 දවස් 16 අපි කොටස් 4කට දවස් 4 කොටස් 4කට දවස් 16ක් විදිහට තමයි මේක අපි arrange කරලා තියෙන්නේ. ඉතින් දවස් 4 එක ළඟ දවස් 4ක් ඔයාලට මේක වෙනුවෙන් වැය කරන්න පුළුවන්. නැත්නම් මාසයකට දවස් 4ක් ඒ කියන්නේ හොඳට මහන්සිලා මාසයකට දවස් 4ක් අරගෙන මාස 4කින් ඉවර කරන්නත් පුළුවන්. මාස 7ක් වගේ තව කාලයක් එක්සෑම් එකට තියලා දාලා වශයෙන් මාස 7ක් වගේ කාලයක් තියලා තමයි මම මේ වීඩියෝ එක අප්ලෝඩ් කරන්නේ. ඉතින් ඒක එක දිගට එක ළඟ දවස් 16ක් කරලා ඉවර කරන්නත් පුළුවන්. දවසක් අර දවසක් කරලා මාසයකට ආසන්න කාලෙකින් ඉවර කරන්නත් පුළුවන්. මාස 4ක් අරගෙන මේ වැඩේ ඉවර කරන්නත් පුළුවන්. ඒක ඕගොල්ලන්ගේ දක්ෂතාවය සහ ඔයාලගේ කැමැත්ත මත කොහොමද අපි වැඩ කරන්න කියන එක කියන්නේ ස්වයං විනය කියන දේත් එක තමයි ඒක තීරණය වෙන්නේ. ඔයාලට මේකෙදි ඒ වීඩියෝස් ඔයාලගේ ඊමේල් එකෙන් බලන්න පුළුවන් විදිහට තමයි එවන්නේ. සාමාන්‍යයෙන් මාස 3ක් වගේ කාලයක් ඔයාලට එක දිගට ආපහු රිපීට් කර කැමති වාර ගානයක්. එහෙම ලිමිට් එකක් නැහැ. මාස 3ක් වගේ කාලයක් එක වීඩියෝ එකක් ඕගොල්ලන්ට වැලිඩ් කියන්නේ ඔයාලට බලන්න පුළුවන් වෙන විදිහට අපි සෙටින්ග්ස් හදලා තියෙන්නේ මාස 3කින් ඩිසැපියර් වෙන විදිහට. ඔයාලට වෙනමම මුකුත් ෂෝට් නෝට්ස් ඒ දේවල් සැපෙන්නේ නැහැ. නමුත් අපි අන්තිම දවසේ 16 වෙනි දවසේ පොඩි සමරි එකක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකට ඒකට පාස් පේපර්ස් යම් ප්‍රමාණයක් කවර් වෙනවා. එතකොට ඊට අමතරව තව ඔයගලන්ට යුනිට් පේපර්ස් මොඩල් පේපර්ස් ඒ දේවල් ටික අපි ලෑස්ති කරලා තියෙනවා. උතනින් පස්සේ ඊළඟ ස්ටෙප් එක විදිහට දැන් ඔයාලට දවස ගානේ ගයිඩ් කරනවා මේ වෙලාවට නැගිටින්න මේ වෙලාවට නිදා ගන්න. විශේෂයෙන් ඔයගොල්ලන් රෑ වැඩ කරන්න පුරුදුලා ඉන්න දරුවෝ නම් එහෙම නයිට් ටයිම් ස්ටඩි ප්ලෑන් එකකුත් තියෙනවා. මේකේ ඩේ ටයිම් ස්ටඩි ප්ලෑන් එකකුත් තියෙනවා. ඉතින් හොඳ ස්ටඩි ප්ලෑන් එක හොඳ ටයිම් ටේබල් එකක් කරන්න ඕනේ විදිහ කියලා දෙනවා. මොකද්ද මේකදී කරන්න ඕනේ කියන එක මුලින්ම ගයිඩ් කරන වීඩියෝ එකකින් ඔයගොල්ලන්ට කියලා දෙනවා මම. ඉතින් අනිවාර්යෙන්ම දැන් ගොඩාක් ළමයි අර ස්ටුඩන්ට් බේස් කියන concept එකට හුරු වෙලා තියෙනවා. ටීචර් බේස් කියන එක නෙවෙයි ස්ටුඩන්ට් බේස්. කියන්නේ තමන්ට උමනාව තියෙනවා නම් තමන් කොහොම හරි ඉගෙන ගන්නවා. ඉතින් ඒකට මේකෙන් හොඳ රුකුලක් මේ වැඩසටහනෙන් හොඳ රුකුලක් කියනවා කියලා මම විශ්වාස කරනවා. ඒ විදිහට තමයි මම වීඩියෝස් අප්ලෝඩ් කරලා තියෙන්නේ. අනිවාර්යයෙන්ම උනන්දුව තියෙන ළමයෙකුට මේක ඔයා දැන් ඉන්න S මට්ටම ඒ මට්ටමක් කරගන්න පුළුවන් සහ ආර්ථික අපහසුතා අර මාසයක් ගානේ කරගන්න ඉන්ඩිවිජුවල් ක්ලාසස් වලට විශේෂයෙන් එහෙම යන්න අමාරු දරුවන්ට මේක හොඳ ඔපචුනිටි එකක් කියලා මම හිතනවා. තමන්ට පුළුවන් විදිහට දවස් 4කට පේමන්ට් එක කරලා ඒ දවස් 4 ඉවර කරලා ඊළඟ දවස් 4ට පේමන්ට් එක කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් වැඩි විස්තර ඔයාලට පුළුවන් මේ නම්බර් එකෙන් WhatsApp මැසේජ් එකක් දීලා අහන්න. ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකෙත් මම වැඩි විස්තර දාන්නම්.